මොකද්ද මල්ලි මේ කාටුන් එකක් වගේ සෙල්ලම් කරන්නේ? ග්‍රැෆික්ස් කියලා දෙයක් අහලා නැද්ද? ග්‍රැෆික්ස් වලින් වැඩක් නැහැ අයියේ. ඕනෑම පොඩි ෆෝන් එක ගැම්මට වැඩ කරන්නේ මම. උඹ දාගන්න ගියාම ෆෝන් එක රත් වෙලා අත පිච්චෙනවා. ඒකට කියන්නේ රියලිස්ටික් කියලා. මගේ එකේ වෙඩි තියද්දි ඇත්තටම වදිනවා වගේ දැනෙනවා. උඹේ එකේ තියෙන නිකන් සෙල්ලම් තුවක්කුනේ. සෙල්ලම් තුවක්කු වුණත් මගේ අවුටෝ එම් එකෙන් එකපාරයි වදින්නේ. උඹේ එකේ එනිමියෙක් හොයාගන්න කණ්ණාඩි දෙකක් දාගෙන පැය ගාණක් බලන් ඉන්න ඕනේ. ඒක තමයි දක්ෂතාවය. බැලෑවස්සේ හැංගිලා ඉන්න එකකට රෙඩ් ෂොට් එකක් තියෙන එක හැමෝටම කරන්න බෑ. උඹේ ඉන්නේ නිකන් දුවන බෝනික්කෝ වගේ උන්. බෝනික්කෝ නෙවෙයි. පගේ ළඟ තියෙන ස්ක්‍රීන්ෆා කැරක්ටර්ස් දැක්කම ඇස් නිලංකාර වෙනවා. උඹේ උන් තාම අර පරණ level 3 හෙල්මට් එක දාගෙන නාට්ටාමිලා වගේනේ. අපේ එකේ පෑන් එකෙන් ගහලා මිනිහෙක් මරන්න පුළුවන්. උඹේ එකේ තියෙන මැජික් වෙන්න මන්ද එකපාරට බිත්ති මතු වෙනවා. අන්න ඒකට තමයි ස්ටයිල් කියන්නේ. මගේ එකේ මැච් එකක් විනාඩි 10න් ඉවරයි. උඹේ එකේ එක සර්කල් එකකට එන්න අවුරුදු ගාණක් යනවා. පරක්කු වෙන්නේ අපි යුද්ධයක් කරන්න නිසා. කොචින්කි වල ඉන්න සෙනඟ දැක්කම ඔබට බය වුණ ගැනේ. කෝචින්කි නෙවෙයි මගේ ක්ලොක් ටවර් වලට බහැලා බලන්නකෝ. එක විනාඩියෙන් ඩෙඩ් බොඩි 20ක් විතර වැටෙන්නේ. මගේ වාහන ටික දැක්කද? ජීප් එකේ යද්දි තියෙන ඒ ලස්සන. උඹේ වාහන හරියට ටොයි කාර් වගේ. ඒවා බලනකොට මගේ ඒවා කොච්චර වටිනවද කියලා තේරෙන්නේ නැති නේද? වැදගත් වෙන්නේ වාහනේ ලස්සන නෙවෙයි බෝයිය ගහන එක. ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ මගේ පැත්තේ කියලා අමතක කරන්න එපා. අපි වැඩි පිරිසක් කියන වැඩක් නැහැ. මැචුවර් ගේමර්ස්ලා ඉන්නේ මගේ පැත්තේ. උඹේ එකේ ඉන්නේ නිකන් පොඩි ළමයි විතරයි. පොඩි ළමයි හරි අපි ගේම ගැම්මට ගහනවා. උඹේ එකේ ඉන්නේ කැම්පර්ස්ලා විතරයි. බිම දිගා වෙලා පණුව වගේ බහින්න එපා. හරි හරි. බලමු එහෙනම් කවුද වැට්ටක් කියලා.